වයසට ගියත් අපි ප්‍රියමනාප වෙන්න ඕන. මේ ශරීරය ජරා ජීර්ණතාවයට පත්වෙන එකක්. ඒ නිසාමනේ අපි කුසීත නැතුව දිනපතා අඩුම දෙවතාවක්වත් ඇඟ සෝදන. දවසට වතාවක්වත් ලෙඩක් දුකක් නැත්තම් නාන. දවසට දෙවතාවක්වත් දත් මදින. එහෙම කෙනෙක් වෙන්න එපැයි. එකම ඇඳුම දවසේම ඇඳන් ඉන්නේ නැතුව ඇඳුම් නිතර පිරිසිදු කරලා අඳින. කුසීතකම අපිට ආවොත් අපේ ශාරීරිකව අපිරිසිදු වෙනවා. ශාරීරිකව අපිරිසිදු වෙනකොට සිරුරේ පැහැය වර්ණවත් බව අපෙන් නැති වෙලා ගිහිල්ලා අව පැහැගෙන වෙනවා. ඔබ මේ ශරීරයට සත්තු සප්පායම් කරන්න ඕන. ඔබ මේ ශරීරයට කරුණාවන්තව මේ ශරීරය බලා ගන්න ඕන. මේ ශරීරය කොච්චර ඔබට උදව් කරනවද ඔබගේ පැවැත්මට? මේ ශරීරයට ඔබ උපස්ථාන කරන්න ඕන. දැන් මම බැඳලා වැඩක් නැහැ ඉතින්. දැන් ඉතින් කවුරු බලන්නද මගේ දිහා? දැන් ඉතින් මම ළමයි දෙන්නෙකුත් ඉන්නවා. කවුරු අපි දිහා බලන්නද? ඔන්න ඔහෙ ඉන්නවා. එහෙම හිතන අය වෙන්න එපා. මැරෙන මොහොත දක්වාම ලස්සනට ඉන්න. පිරිසිදුව ඉන්න. ලස්සනට ඇඳලා ඉන්න. අනිකාට ප්‍රියමනාප විදියට ඇඳුම ඇඳලා ඉන්න. ශරීරය අතපය පවිත්‍රව තියාගන්න.